එක ගමක මහගෙදර වලව්ව කියලා කඳු පන්තියකට මායිම පිහිටි වලව්වක් තිබුණා. ඉතින් මේ වලව්ව අවුරුදු 50කටත් වඩා පැරණි. ප්‍රදේශවාසීන් නම් මේ වලව්ව හැඳින්වුවේ මූසල වලව්ව කියලා. වලව්වේ අවසන් උරුමකාරයා වූ ලොකු හාමුගේ අභාවයෙන් පස්සේ මේ වලව්ව අතහැරලා දාලා තමයි තිබුණේ. විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් වුණු කසුන් නිමල් සහ සජිනිට මේ වලව්ව ගැන දැනගන්න ලැබුණා. ඉතින් මෙයාලා තීරණය කළා මේ කියන තරම් අභිරහසක් මේ වලව්වේ තියෙනවද කියලා බලන්න යන්න. ඉතින් එයාලගේ නිවාඩු කාලයේදී අවශ්‍ය උපකරණත් අරගෙන මෙයාලා මහගෙදර වලව්වට පිටත් වෙන්න තීරණය කළා. ඔය වලව්වට නම් යන්න තියා හිතන්නවත් එපා මහත්තයෝ. ඕකේ රෑට අමුතු එලි පේනවා. රතු පාට එලි. ඒ විතරක් අමුතු සද්දත් ඇහෙනවා. මේ ගැටෙසියකුත් තියාගෙන ඕවැන යන්න හදන්න එපා මහත්තයෝ. මහගෙදර වලව්වට යන පාරගාවදී ආච්චි කෙනෙක් මොවුන්ට අනතුරු ඇගෙව්වන් මොවුන් ඒ ආච්චිට සිනහවකින් සමුදේලා ඔවුන්ගේ ගමන ගියා. සවස් වරුවේ ඔවුන් වලව්වට ඇතුළු වුණා. විශාල කළුගල් වලින් නිම කළ පවුර, මකුණු දැල් බැඳුණු දැවැන්ත කුළුණු, ඒ වගේම පරණ තේක්ක ලීයෙන් කළ පියස්ස ඔවුන්ට ගෙන දුන්නේ අමුතුම බීතියක්. වලව්වේ මැද විශාල මැද මිදුලක් තිබුණා. ඒ මැද මිදුලේ පැරණි පිළිම තිබුණා. ඉතින් ඒ පිළිම දැක්කාම මේ තුන්දෙනාගේ හිතට අමුතුම බීතියක් ගොඩනැගෙන්න ගත්තා. රෑ 10 පමණ වන විට කසුන්ට අමුතු ශබ්දයක් ඇහෙන්න ගත්තා. හරියට වලව්වේ පහළ මහලයේ කවුරුන් හරි ඇවිදිනවා වගේ ශබ්දයක්. ඒත් එක්කම සචිනි හදිසියෙම කෑ ගැහුවා. අර බලන්න ජනේලේ. ඇත්තෙන්ම වලව්වේ උඩ තට්ටුවේ කෙළවරේම කාමරයෙන් ලා රතු පැහැති එළියක් විහිදෙමින් තිබුණා. කිසිවෙකු පදිංචි නැති විදුලිය පවා කපා හැර ඇති මේ වලව්වේ කොහොමද එළියක් ආවේ? මේ තුන්දෙනාට දැන් හරිම ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් සොයාගන්න නම් අනිවාර්යයෙන්ම එතනට යන්න ඕනි කියලා මොවුන් තුන්දෙනාම දැනගෙන හිටියා. ඉතින් අතෙහි තිබුණු විදුලි පන්දම් දල්වාගෙන වේවුලන දෙපා වලින් යුක්තව මොවුන් පඩිපෙළ නැගගෙන උඩටම ගියා. රතු එළියා කාමරයේ දොර අඩක් විවෘත කරලායි තිබුණේ. ඉතින් එතනට යන විට අමුතුම සුවඳක්, පරණ තෙල් සහ කස්තුරි මුසු සුවඳක් තමයි ඔවුන්ට ඒ කාමරයෙන් ආවේ. කසුන් එක්වරම දොරට පයින් ගසා විවෘත කළා. නමුත් ඔවුන් දුටුවේ ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දසුනක්. කාමරය මැද විශාල මේසයක් තිබුණා. ඒ මේසේ උඩ පරණ ලන්තෑරුමක් දැල්වෙමින් තිබුණා. ඒ ලන්තෑරුමේ වීදුරුව රතු පැහැති වූ බැවින් මුළු කාමරයම රතු පාට එළියක් තිබ්බේ. එතන අවුරුදු 80ක් පමණ පෙනුමක් තියෙන වයසක 100 කෙනෙක් පොතක් බලමින් ඉන්නවා. ඇත්තටම මේ හොල්මනක්ද? නිමල් බියෙන් ගැහිමින් මේ කවුද කියලා ඇහුවා. මහල්ලා හෙමින් හිස ඔසවලා මේ තුන්දෙනා දිහාම බැලුවා. ඔහුගේ දැස් ඉතාමත් තේජවන්තයි. ඔහු කිව්ව ආකාරයට ඔහු මේ වලව්වේ සේවය කළ අවසාන සේවකයා. ඉතින් ඔහු ඒ හෙලිකර රහස ගම්මුන් දැන සිටියේ නැහැ. ඔහු අවුරුදු 30ක් පුරාවටම මේ වලව්වේ පැරණි පුස්කොළ පොත් ආරක්ෂා කළා. ඒ වගේම වලව්ව යට විශාල රහස් උමඟක් ඇති බවත්, එයින් පැරණි රජ කාලයේ වටිනා වස්තුන් ආරක්ෂා කරව බවත් ඔවුන් පැවසුවා. ගම්මුන් ඇසූ අද්භූත ශබ්ද ඔහු රහස් උමගට යන එන විට ඇති වූ ශබ්ද. ඒ විතරක් නෙමෙයි. වලව්වට පැමිණ මිනිසුන්
මේ නිධානය හොරකම් කරගනී කියලා ඔහු විසින්ම මේ අද්භූත කතාව ගෙතූ බව අපේ මේ ගවේෂකයන් තුන්දෙනාට කිව්වා. ඉතින් අවුරුදු 30ක් පුරාවටම ඔහු ඒ රැකගෙන රහස හෙළි කරමින් ඔහුගේ මහන්සිය අපතේ දාන්න අපේ මේ විශ්වවිද්‍යාල සිසුන් පිරිස කැමති වුණේ නැහැ. ඔහුට ඒ රහස් රකින්න බවට පොරොන්දු වෙමින් පසුදා උදේම ඔවුන්ගේ නිවෙස්වලට පිටත් වුණා. ඒ විතරක් නෙමෙයි. අදටත් මේ රහස ගම්මුන්ට